හෙලෝ කොහොමද ඔයාට? අද වීඩියෝ එකේ තියෙන්නේ නම් මම ඇවිදින්න ගිය තැන් කිහිපයක වීඩියෝ ක්ලිප්ස් ටිකක්. ඉතින් හිතට නිදහසක් දැනෙන්න ඔයාටත් බලන්න අරන් එන්න හිතුණා. වීඩියෝ එක රස විඳින ගමන්ම මම මේ කියන දේවල් චුට්ටක් අහන්නකෝ. ජීවිතය කියන්නේ වේගයද? වේගයෙන් දුවගෙන ගිහින් ඉලක්ක වෙත ළඟා වුණාට පස්සේ අපිට දැනෙන්නේ සුන්දරත්වයේ හිස්කම නෙවෙයිද? දවසින් දවස වෙහෙසකාරී වුණේ ඇයි? සතුටක් ලැබුණ නැත්තේ ඇයි? ආපස්සට හැරිලා බලද්දී අපිට තේරුම් ගන්න පුළුවන් වුණේ අපේ ජීවිතයේ වේගය වැඩි කියලා. ජීවිතය ලස්සනට විඳින්න පුළුවන් අපි නිවි සැනසille බලන මොහොතක විතරමයි. කෝපි කෝප්පයේ දුම් රැල්ල, උදා හිරු කිරණේ රන්වන් පැහැය, පින්න සහිත තණකොළ බිස්සක ගැවසුණු කිතිය මේ දේවල් මගහැරුණේ අපේ වේගය නිසා. අපි හුස්ම ගත්තා හැබැයි සැනසුනේ නැහැ. අපි බැලුවා හැබැයි විඳගත්තේ නැහැ. ස්ලෝ ලිවින් කන්සෙප්ට්. අපේ ජීවිතයට නැවතත් අපේම වේගයක් ලබා දෙන්නට කාලේ. මොහොතක් නතර වෙලා ඊටම සාමාන්‍ය හැඟීමෙන් සතුටු වීමට උත්සාහ කරන්න. ස්ලෝ ලිවින් කියන්නේ හුදෙක් කාර්යයන් පසෙක දැමීමක් නෙවෙයි. එය ජීවිතයේ ගැඹුරුම අර්ථය සහ මානසික සංසුන්භාවය යලි සොයා ගැනීමක්. දන්නවද? හිමින් ගත වෙන සෑම තත්පරයක්ම අමුතුම මිහිරක්. එය ජීවිතයේ ගැඹුරුම අර්ථය සහ මානසික සංසුන්භාවය යලි සොයා ගැනීමක්. සංවේදනයන්ට ඉඩ දෙන්න. අපි අපේ ඇස් වලින් දකිනවට වඩා වැඩි යමක් දැකීමට පුරුදු වෙන්න ඕනි. අපි ආහාර ගන්නවා මිස එහි රසය විඳින්නේ නැහැ. සැබෑ ජීවිතය පවතින්නේ ඒ කුඩා අත්දැකීම් ඇතුළතයි. හෙට උදෑසන අවදි වුණාම ජංගම දුරකථනයේ දෙස බලන්න කලින් ජනේලයෙන් පෙනෙන අහස දිහා මොහොතක් බලන් ඉන්න. ඔයා බොන තේ කෝප්පේ උණුසුම ඔයාගේ අත්ලට දැනෙන්න දෙන්න. එහි සුවඳ ආස්වාස කරන්න. වේගය අපිට ගමනාන්තය පෙන්වන අතරම මන්දගාමී බව අපට මග දෙපස ඇති සුන්දරත්වය පෙන්වා දෙනවා. නිහඬතාවයේ සමග මිතුරු වෙන්න. අප අවට ලෝකයේ සෑම විටම ශබ්ද නගනවා. නමුත් ස්ලෝ ලිවින් සංකල්පයේ හදවත ඇත්තේ නිහඬතාවය තුලයි. දිනකට විනාඩි 10ක් නිහඬව සිටින්න උත්සාහ කරන්න. ඒ කාලය තුල කිසිවක් කරන්න හිතන්න යන්න එපා. සිතුවිලි ගලාගෙන එන්න ඉඩ හරින්න. නමුත් ඒවා පසුපස හඹා යන්න එපා. අපිට අපේ ආත්මයේ හඬ ඇසෙන්නේ ලෝකේ නිහඬ වූ විට පමණයි. නිහඬතාවය යනු හිස් බවක් නෙවෙයි. එය සියලු පිළිතුරු වලින් පිරිච්ච අවකාශයක්. සම්බන්ධතාවලට පණ දෙන්න. අපි මිනිසුන් සමග සිටින විට පවා සිටින්නේ වෙනත් ලෝකයක. තාක්ෂණය අපිව ලෝකයට සමීප කළත් අසල සිටින මිනිසාගෙන් ඈත් කරලා තමයි තියන්නේ. ආදරය කරන කෙනෙකු සමග කතා කරද්දී ඔයාගේ සම්පූර්ණ අවධානය ඔවුන්ට දෙන්න. ඔවුන් පවසන වචනවලට වඩා ඒ වචන පිටුපස ඇති හැඟීම් තේරුම් ගැනීමට උත්සාහ කරන්න. අත්හැරීම සහ තෘප්තිය. හැම දෙයක්ම අයිති කර ගැනීමට හෝ හැම තැනකම ඉහළින් සිටීමට උත්සාහ කිරීම වෙහෙස කරයි. ජීවිතය කියන්නේ තරඟයක් නෙවෙයි. එය අත්දැකීමක්. සතුට කියන්නේ වැඩිපුර දේවල් ලබා ගැනීම නෙවෙයි. ඇති දේ තුල වටිනාකම දැකීමයි. ඉතින් අද ඉඳලා අපි හුස්ම ගනිමු. හුදෙක් ජීවත් වීමට විතරක් නෙවෙයි ජීවිතය විඳීමට. හිමින් යන්න. එවිට ඔයාට ජීවිතය මග හැරෙන්නේ නැහැ.